පුෂ්පපා සුපවැසන් අධිපතිතුමිය අද සහන සේවා බලකාය රත්වරුවට කුලියාපිටිය ආසනයට එතුමියගේ පරිත්‍යාග ලබා දෙනවා. ඇත්තටම කුලියාපිටිය කටුපත කොට්ටාසේ ප්‍රාදේශීය මන්ත්‍රීතුමා ඇතුළු ඒ සහෝදර සහෝදරියන් අද දින මෙම ආයතනයේ ඉඳගෙන ලහිලහියේ මෙම බඩු පාර්සල් කරන බව පෙනෙනවා. ඇත්තටම අලුත් ඇඳුම් මෙතුමියට මේ ආයතනයේ අලෙවි කරන්නට තිබ්බු ඇඳුම් තමයි ලබා දෙන්නේ. තව ටැක්පත් කඩලා නැහැ. ඇත්තටකට අලුත් ඇඳුම් මෙතුමිය ජනතා විමුක්තිවරමුණ ජාතික ජනබලවේගය විශ්වාස කරලා රත්වරුව සහන සේවා බලකායට එතුමියගේ පරිත්‍යාග ලබා දෙනවා. අද දැන් රාත්‍රී මේ සියලු වැඩ කටයුතු කරමින් පවතිනවා. රාත්‍රියේ ලයිලයේ සහෝදර සහෝදරියෝ පැක් කරමින් පවතිනවා පක්ෂයට ලබා දීම සඳහා. ඇත්තරම මෙතුමියට ඇත්තරම පින් මේ රටේ මේ පුනාටුව සමග අසරණලා ඉන්න ජනතාවට යම් කිසි දෙයකින් පරිත්‍යාගයක් කිරීමට ලැබීම එතුමියට පින්. ඒ වගේම මෙතන ලක්ෂ 3කට අධික මුදලක වටිනාකමකින් යුත් ඇඳුම් තියෙනවා. සනීප ආරක්ෂක ද්‍රව්‍ය තියෙනවා. ඇත්තටම සුජිය සහෝදරයා මේ පක්ෂ විදියට එතුමියට අපි නැවතත් ස්තුති කරන්න ඕනේ. එතුමියට ස්තුතියක් පුද කරන ලෙසම ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මන්ත්‍රීතුමා සහෝදරයා. ඔව් මම හිතන්නේ බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. අද 2025 දෙසැම්බර් මාසේ 7 වෙනිදා දැන් වෙලාව ගත්තාම රාත්‍රී 8ක් පහු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ කටුපත මොනමල් දෙනේ පාරේ සුපර්පැෂන් පුෂ්පම ආයතනයේට. එතුමිය විශාල එතුමියගේ ආයතනයේ මේ ජාතික විශ්වනයේදී නාය යමින් දන් වතුරින් අවතන් අපේම ජනතාව වෙනුවෙන් තමාගේ ආයතනයේ අලෙවි කරන් තියෙන ඇඳුම් විශාල ප්‍රමාණයක් ලක්ෂ 3කට එහා මූල්‍ය වටිනාකමක් තියෙන අලුත් ඇඳුම් අපිට පරිත්‍යාග කරා. ඉතින් මෙතුමිය මීට පෙරත් අපිට මතකයි කැලණිගම් මිටියාවතට ගම් වතුර තරදෙනය ඉල්ල වෙද්දී කඩුවෙල ආසනයේට එතුමියගේ මේ වගේ ඇඳුම් පරිත්‍යාගයක් කරා. අපි ගිහින් බාර දුන්නා. ඉතින් ඒ වගේම මේ අවස්ථාවෙත් අපිට එතුමිය කතා කරා ඇඳුම් වගේක් තියෙනවා. එන්න මල්ලි අපි මේ ටික දෙන්න ඕනේ. මේ පක්ෂයට දෙන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒක නිසා අපි අද මේ අවස්ථාවේදී අපේ පක්ෂේ සහෝදර සහෝදරයන් කීප දෙනෙක් එක්කවිලා අද මෙතුමියත් එක්ක මේ වැඩේට අපි සම්බන්ධ වුණා. ඉතින් මේ තමයි එතුමිය මේ ඉන්නේ. අපිට මේ ආධාරය කරපු. ඉතින් අපි ජාතික ජනබලවේගය වෙනුවෙන් මේ කරංගමුව කොට්ටාසේ മന്ത്രിවරයා වශයෙන් මේ ජනතාව වෙනුවෙන් මම එතුමියට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා මෙවැනි සත්කාරයක් කිරීම පිළිබඳව. හරි සහෝදර සහෝදරියෝ සියලු දෙනාට ස්තුතියි. රැබෝ වෙලා තියෙන මොහොතක තමයි මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. සියලු දෙනාට ස්තුතියි. අතන මේ කරපු පරිත්‍යාග වලට ස්තුතියි.